Hello guys, අද අපි unbox කරන්න යන්නේ 4DRC ලගේ 4DRC M2 කියන drone එක තමයි අද අපි unbox කරන්න යන්නේ. ඔයාලට මේ drone එක වගේම තවත් ගොඩක් drones අපේ මිලදී ගන්න පුළුවන් low budget drones වගේ ගොඩක් drones models අපේ මිලදී ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ පහළ description එකේ දාලා තියෙන WhatsApp group එකට join වුණොත් ඔයාලට වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන් අපෙන් ගන්න පුළුවන් drones model ගැන. drone එකේ box එක පැත්තට ගියොත් simple design එකකින් තමයි box එක තියෙන්නේ. අපිට drone එකේ box එකත් එක්ක user manual එකක් හම්බෙලා තියෙනවා. මේ user manual එකේ drone එකේ full instructions හැම part එකකම details මේක හම්බ වෙනවා. ඒ වගේම drone එක connect කරන app එකේ QR code එක වගේම connect කරන විදිහ ඒ හැම එකක්ම මේ user manual එකත් එක්ක ඔයාලට හම්බ වෙනවා. අපි drone එක අතට අරගෙන බලුවත් හොඳ quality material වලින් මේ drone එක හදලා තියෙනවා කියලා ඔයාලට පේනවා. ඒ වගේම මේ drone එකත් එක්ක 1200 mAh battery එකක් හම්බ වෙනවා. මේ battery එකෙන් විනාඩි 30ක් වගේ fly කරන්න පුළුවන් මේ drone එක. ඒ වගේම අපිට obstacle avoidance sensor එකත් මේ drone එකත් එක්ක හම්බ වෙනවා. Here we go. මේ drone එකත් එක්ක එන කැමරාව අපිට remote එකෙන් up and down විදිහට control කරන්න පුළුවන්. ඒ feature එකත් මේ drone එකේ ඇවිල්ලා තියෙනවා. ඒකත් හොඳ feature එකක්. අපි drone එකේ remote එක පැත්තට ගියොත් මේක නම් rechargeable remote එකක් නෙමෙයි එන්නේ. මේකට batteries දාලා තමයි use කරන්න තියෙන්නේ. හරි අපි දැන් මේ remote එකට batteries දාගෙන remote එක on කරලා remote එකේ drone එක connect කරගන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම drone එක on කරගෙන ඊට පස්සේ අපේ remote එකේ power button එකෙන් remote එක on කරගන්න. ඊට පස්සේ වම් පැත්තේ joystick එක කසරයක් උඩට කරලා ආයතරයක් පල්ලට කරලා ආයතරයක් උඩට කරාම drone එක කියන්නේ drone එකේ propellers on කරගන්න පුළුවන්. මේ drone එක අනිත් drones වගේ නෙමෙයි හොඳ stable drone එකක්. ඒ වගේම brushless motors තියෙන හින්දා හුලන් තියෙන වෙලාවක වුණත් බය නැතුව අපිට යවන්න පුළුවන්. ඔයාලට මේ drone එක අපේ මිලදී ගන්න ඕන නම් අපිට WhatsApp message එකක් හෝ අපේ WhatsApp group එකට join වෙලා අපේ admin කෙනෙක්ට message එකක් දාලා ඔයාලට මේ drone එක මිලදී ගන්න පුළුවන්. අපේ WhatsApp group වල links සහ අපේ contact කරගන්න පුළුවන් details අපේ video description එකේ සහ comment section එකේ අපි දාලා තියෙනවා. හරි අපි දැන් බලමු මේ drone එකේ features පැත්තට යමු අපි. මේ drone එක උපරිම 30 min වගේ fly කරන්න පුළුවන්. මේ drone එකේ Wi-Fi version එක සහ GPS version එක කියලා versions දෙකක් එනවා. මේකේ Wi-Fi version එකේ උපරිම දුර පුළුවන් මීටර් 500ක් වගේ තමයි පුළුවන්. GPS version එකේ පුළුවන් කිලෝමීටර් 2ක් වගේ අතර කිලෝමීටර් 1ක් අතර වගේ දුර යවන්න පුළුවන්. ඒ වගේම GPS version එක ගත්තොත් ඔයාලා මේ drone එකේ return to home වගේ features GPS version එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම signal lost return, battery low return, GPS follow වගේ options මේකේ GPS version එක ගත්තොත් ඔයාලට ඒ GPS features ඔක්කොම drone එකත් එක්ක හම්බ වෙනවා. ඔයාලට මේ drone එකේ මේ වගේ camera quality එකක් තමයි බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ latency එකක් තියෙනවා මේ drone එකේ. ඒකම ගොඩක් හොඳ cameraවක් තියෙනවා කියලා මම හිතනවා. ඔයාලට මේ drone එකෙන් gram 50ක් 100ක් වගේ පොඩි බරක් උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව උස්සන්න පුළුවන්කම තියෙනවා මේ drone එකේ එන brushless motors වල තියෙන power එක හින්දා.